බිනෝ කියන්නේ අලුත් දේ හොයන්න ආස ගෑනු ළමයෙක්. ඒ වගේම අලුත් දේ බලන්න ආස ගෑනු ළමයෙක්. එක දවසක් මෙහෙම ඉන්නකොට බිනෝට හරි අපූර්ව අදහසක් ඔලුවට එනවා. ඒ තමයි හඳට යන එක. හැබැයි හඳට ගිහින් නිකන් ඉන්න එක නෙමෙයි. හඳේ තේ පාටයක් දාන එක. ඉතින් එයා මේක කරන්නේ කොහොමද කිය හිත ඉන්නවා. එතකොට එයාට තරුවක් හම්බෙනවා. තරුවත් එක්ක කතා කරලා එක දවසක් එයා හඳට යන්න ලෑස්ති වෙනවා. ඒ වලාකුලක් එක්ක. ඉතින් වලාකුලෙන් ටිකින් ටික නැගලා එයා ටිකින් ටික ඉස්සරහට යනවා. මෙහෙම යනකොට බිනෝට පුංචි කුරුළු පැටව් දේ දුන්න මේ හැමදේම හම්බෙනවා. ඉතින් බිනෝ ඒවා අස්සෙන් හරියට හරිම සතුටින් ඇවිදගෙන යනවා. මෙහෙම යනකොට එයාට හම්බෙනවා එක ග්‍රහලෝක. ඒ ග්‍රහලෝක අස්සෙනුත් බිනෝ හරි සතුටින් ඇවිදගෙන යනවා. එකකට එකක් වෙනස් පාට වලින් පිරුණු මේ ලෝකය කොච්චර ලස්සනද කියලා බිනෝට හිතෙනවා. බිනෝ හරි සතුටින් මුළු ග්‍රහලෝක සේරම බලන්න ගන්නවා. ඒ වගේම එයා මෙහෙම ඇවිදගෙන යනකොට එයාගේ හිනාවත් එක්ක තරු ගොඩාක් ආසෙ පිරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ටිකින් ටික බිනෝ ඉස්සරහටම යනවා. ඔහොම ඉස්සරහට යන බිනෝට හඳහාමි හම්බෙනවා. හඳහාමි හරි ආදරයෙන් බිනුව පිළිගන්නවා. හඳහාමිත් පුදුම වෙනවා. ඒ මොකද්ද දන්නවද? බිනෝ hina වෙනකොට, බිනෝ කතා කරනකොට අහසේ තරු වැඩියෙන් හැදෙනවා. ඒක දිහා හඳහාමි මහා පුදුමයෙන් බලන් ඉන්නවා. හඳහාමිට බිනෝ ගැන හරියට ආදරේ හිතෙනවා. බිනෝටත් එහෙමයි. ඉතින් කොහොම හරි එයාගේ ට්‍රිප් එක ඉවර වෙලා එයා ආපහු පොළවට එනවා. පොළවට ආවත් හඳහාමියාට එක වරමක් දෙනවා. ඒ තමයි බිනෝ hina වෙද්දි කතා කරද්දි හැම වෙලේම තරු හැදෙන්න ඕන කියන එක. ඉතින් මේ ලෝකේ ලස්සන වෙන තරු බිනෝ hina වෙද්දි කතා කරද්දි වැඩියෙන් පායන්න ගන්නවා. ඉතින් ඒකෙන් මුළු ලෝකෙම තවත් ලස්සන වෙනවා. බිනෝටත් හරි සතුටුයි. මොකද එයාට මේ ලැබුණු අලුත් වරම නිසා එයාට මුළු ලෝකෙම තවත් එළිය කරන්න පුළුවන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට කොහේදී හරි රෑ වෙලාවකදී ලස්සන දිලිසෙන දරුවක් හම්බුනොත් ඔන්න මතක තියාගන්න. ඒ බිනෝගෙන් වෙන හිනාව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බිනෝගේ ආදරණීය කටහඬ වෙන්නත් පුළුවන්. මොකද මතකනේ ඔයාලට බිනෝට හඳහාමි දුන්න වරම. ඉතින් හඳහාමිගේ වරමට අනුව බිනෝ ලොකු වෙනකම්ම සමහර විට බිනෝ හැමදාටම hina වෙනකොට කතා කරනකොට මේ වගේ ලෝකෙ තරු වලින් පිරෙන්න පුළුවන්.